සූදානම් වෙන්නේ මෙන්න මේ සක්මන් භාවනාව සම්බන්ධයෙන්. මෙන්න මේ සක්මන් භාවනාව කියලා කියන්නේ ඇත්තටම තාමත්ම වටිනා කොටසක්. මොකකටද? සිත වර්තමානයට ගන්න. පරයන්ක භාවනාව යමෙක් සිදු කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් හෝ කරමින් සිටිනවා නම් පරයන්ක භාවනාවක් විදර්ශනාවක් වඩමින් ඉන්නවා නම් කවුරු හරි එයාටත් මහත් වූ උපකාරයක් ගෙනල්ලා දෙනවා. මොකක්ද? මෙන්න මේ සක්මන් භාවනාව තුලින්. හරි. දැන් අපි මොකටද සක්මන් භාවනාව කරන්නේ? හිත මේ මොහොතට ගන්න. දැන් ඔන්න පළවෙනි පියවර මම අද දවසේදී ওই පින්වත් පිටසට කියලා දෙනවා. මොකද්ද පළවෙනි පියවර? කරන්න වැඩි යමක් නැහැ. ඔබ කරන්න ඕනේ ඉස්සලාම gedara අඩි 20ක් විතර දිග තීරුවක් ඔන්න තෝරගන්නවා. සමහරක් වෙලාවක ඒක අඩි 15ක් වෙන්නත් පුළුවන්. ඔබට තෝරගන්න පුළුවන් තීරුවක් තෝරගන්නවා. සමහරක් වෙලාවට ඔබේ මිදුලේ තියෙනවා නම් වැලි මලුවක්. එහෙම නැත්නම් වැලි දාපු කොටසක්. අන්න ඒක වඩාත් යෝග්‍යයි. එහෙම නැත්නම් අපි හිතමුකෝ තනකොළ අල්ලපු කොටසක් තියෙනවා කියලා. ඒකත් යෝග්‍යයි. ටිකක් කරදර බාධක අඩු ටිකක් ඔබට දිග තීරුවක් ගන්න පුළුවන් නම් අඩි 20කට ආසන්න හෝ අඩුම තරමේ අඩි 15ක්වත් වෙන අන්න ඒක වඩා සුදුසුයි. ඒ කිසිම දෙයක් නැත්නම් අඩුම තරමේ ඔබගේ ගෙදර නිවසේ සාලය කොටසවත් තෝරගන්න. නැත්නම් පේමන්ට් එකක්වත් තෝරගන්න. එහෙම නැත්නම් කිසිම තැනක් නැතිනම් අඩුම තරමේ ඔබේ කාමරේවත් ඔබ තෝරගන්න යම් තීරුවක්. තීරුවක් තෝරගෙන ඔබ දැන් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ඔබ යම් තැනක ඍජුව හිට ගන්න. දැන් ඍජුව හිටගෙන ඔබ දැන් ඉස්සරහට සක්මන් කරන්න පටන් ගන්න. සක්මන් කරනවාට වඩා හොඳම වචනේ තමයි මෙතනට නිදහසේ ඔබ ඇවිදින්න. ඇවිදිලා ඔබ යොදාගත්තු තීරුවේ අවසානයට ගිහිල්ලා නැවත වතාවක් හැරිලා ආපහු එන්න ඔබ පටන් ගත්තු තැනට. මෙන්න මේ ආකාරයෙන් වට 10ක්වත් ඔබ ප්‍රථමයෙන් බොහොම නිදහසේ ඇවිදින්න. මොකද කරන්න ඕනේ? වට 10ක්වත් මම මේ කියපු ආකාරයෙන් බොහොම නිදහසේ ඇවිදින්න. සක්මන් කරනවා කියලා හිතන්නත් එපා. කිසිම ආකාරයකින් භාවනාවක් කරනවා කියලා හිතන්නත් එපා. බොහොම නිදහසේ ඇවිදින්න. Taman පටන් ගත්තු තැනේ ඉඳලා Taman හැරෙන්නට Taman තෝරගත්තු තීරුවේ අවසානයට ගිහිල්ලා ආපහු හැරිලා ආපහු එනවා. ඒතකොට වටේයි අන්න ඒ වගේ වට 10ක්වත් යන්න. එතනදී සමහරක් අයට එන ප්‍රශ්නයක් තමයි අපි දැන් ගිහිල්ලි වල හැරෙන්න ඕනේ දකුණෙන්ද වමෙන්ද? Tamanගේ ශරීරයට සුදුසු Tamanට සුදුසුයි හැඟෙන ඕනෑම පැත්තකට හැරෙන්න. හැරිලා දැන් මොකද කරන්නේ? ආපහු වට 10 අවසානයේදී Taman පටන් ගත්තු තැනට එනවා. දැන් මේ ඉඳ ඇවිල්ලා ආවට පස්සේ Tamanගේ කකුල් දෙක ළඟට ගෙනල්ලා කය ඍජුව තියාගෙන ඔන්න කෙලින් හිට ගන්නවා. හිටගෙන ඉස්සරහට ඔබ අඩි 5ක් විතර අඩි 4ක් විතර තමන්ගේ දැස් වලට ඔළුවට පහසු ප්‍රමාණයක් තමන්ගේ ඉස්සරහට අවධානය යොමු කරනවා. සාමාන්‍යයෙන් තමන්ගේ උසේ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි ප්‍රමාණයකින් ඔබ අවධානය යොමු කරනවා නම් වඩාත් යෝග්‍යයි. මොකද නැත්තම් ටිකක් වෙලා යනකොට ඔබගේ බෙල්ලට යම් ආබාධයක් එහෙම නැත්නම් අමාරුවක් එන්නට පුළුවන්. ඒක නිසා ඔන්න අපි අපේ උස වගේ ටිකක් වැඩි ප්‍රමාණයක් ඉස්සරහට අවධානය යොමු කරනවා. යොමු කරලා මොකද කරන්නේ? දැන් ඔබ කලින් නිදහසේ ඇවිදිනකොට ඔබේ කකුලේ ඔබ පියවරක් තබනකොට ඒ තබපු පියවරේ අවස්ථා 3ක් තිබුණා. ඇත්තටම අපි ඇවිදපු වෙලාවෙ විතරක් නෙමෙයි අපි ඇවිදින හැම වෙලාවකදීම එහෙම නැත්නම් සක්මන් කරන හැම වෙලාවකදීම මෙන්න මේ පියවරවල් 3 තියෙනවා. දැන් අපි මේක භාවිතා කරන්නේ කුමකටද? අපේ සතිය වර්ධනය කර ගැනීම උදෙසා. මොකක් වර්ධනය කරගන්නද? සිහිය වර්ධනය කර ගැනීම උදෙසා තමයි දැන් අපි මේක භාවිතා කරන්නේ. දැන් මොකද කරන්න ඕනේ? දැන් ඔන්න Taman ඉස්සරහා හිටගත්තා, කය ඍජුව තියාගත්තා. අපි අපේ දැසට පහසු විදියට ඉස්සරහට අවධානය යොමු කරා. යොමු කරලා දැන් ඔබ ඉස්සරහට අඩියක් තියනවා කියලා හිතමුකෝ. මෙන්න මේ අඩියක් තියනකොට එක පියවරක් තබනකොට ඔබට තේරෙනවා ඇති ඔබ කකුල යම් ක්‍රියාදාමයකින් තමයි පියවරක් තබන්නේ. මෙන්න මේ තබන ක්‍රියාදාමය තුල අපේ සිහිය දියුණු කර ගැනීම උදෙසා මෙන්න මේ පියවරක් තබනවා කියන එක තුල කොටස් 3ක් අපි කඩනවා. කොටස් 3කට මෙන්න මේ පියවර කඩනවා. කොහොමද කඩන්නේ? කකුල ඔසවනවා, ගෙනේනවා, තබනවා. අන්න එතකොට තමයි අපි පියවරක් තිබ්බා කියලා ඒ ක්‍රියාදාමය සම්පූර්ණ වෙන්නේ. කොහොමද? එසෙව්වා, ගෙනියනවා, තබනවා. අන්නේ ක්‍රියාදාම 3 අවසන් වෙලා තමයි
අපි පියවරක් තබන්නේ. ඊළඟට අපි හිතමුකෝ දැන් වම් කකුල. අන්න වම් කකුලෙනුත් පියවරක් තබනකොට ඔසවනවා, ගෙනියනවා, තබනවා. දැන් එහෙනම් දැන් ඔන්න අපි දැන් යම් මෙනෙහි කිරීමක් කරනවා. මේ කකුල් දෙක එහෙම නැත්නම් පියවර තබන ගමන් කොහොමද ඔසවනවා, ගෙනියනවා, තබනවා. අන්න අපි එක පියවරක් ගිහිල්ලා ඉවරයි. ඊළඟ කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. දැන් ඔබ ඉස්සෙල්ලා ඇවිද්දී යම් තරමක වේගෙන් වෙන්න පුළුවන්. ඒ වේගය දැන් අපෙන් අඩාල වෙලා අපි යම් සාමාන්‍යයෙන් මෙනෙහි කරන්න පුළුවන් වේගයකට අපේ සක්මන අපි හැඩගස්වා ගන්නවා. අපි දැන් හිතින් මෙනෙහි කරනවා. කොහොමද? අපි දැන් හිතමු ඉස්සලාම අපි දකුණු කකුල නම් තියන්නේ. පියවර තියන්න කලින් ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔන්න දැන් වම් කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා. 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 මෙන්න මේ ආකාරයෙන් බොහොම නිදහස් මනසකින්, සැහැල්ලු මනසකින් අපි දැන් මේ භාවනා කරගන්න යොදාගන්න වෙලාවත් සහ භාවනා කරන්න යොදාගන්න ස්ථානයත් උපද්‍රව අඩු අවස්ථාවක් හෝ අඩු ස්ථානයක් තමයි අපි මේ දැන් යොදාගන්නට යෙදුනේ. දැන් අපි බොහොම සැහැල්ලුවෙන් පියවර තබමින් ඉස්සරහට යනවා. ගිහිල්ලා අපි හිතමුකෝ අපි තෝරගත්තු ඒ ප්‍රදේශයේ එහෙම නැත්නම් අපි තෝරගත්තු තීරුවේ අවසානයේට ඔබ හැරෙනවා කියන සිහියෙන් යුක්තව හැරිලා නැවත වතාවක් ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. දැන් ඔබට පුළුවන් බොහෝම හිමිහිට Tamanට මේ ඒක කියන්නත් පුළුවන්. කියනවාට වඩා ඊ타ත්ම යෝග්‍යයි ඔබට හිතින් ඒ මෙනෙහි කරන්න පුළුවන් නම් වචනයක් පිට නොවන ආකාරයකින් හිතින් මෙනෙහි කරන්න පුළුවන් නම් වඩාත් යෝග්‍යයි. හිතින් මෙනෙහි කරන්න පුළුවන් නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. දැන් බලන්න පින්නතුනි, ඔබ විනාඩි 30ක කාලයක් මේ භාවනාව සක්මන කරා නම් ඒ විනාඩි 30ම ඔබ මේ මොහොත කියන කැසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ මොහොත තුල මේ මොහොත ඇසුරු කරගෙන ඔබ ඔබගේ ඇවිදීම නැත්නම් සක්මන සිද්ධ කරන්නට යෙදෙනවා. සාමාන්‍යයෙන් දිනකට උදේවරුවේ හෝ හවස්වරුවේ විනාඩි 40ක වගේ කාලයක්වත් අවම වශයෙන් ඔබට මෙන්න මේ සක්මන් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් දවස් 2ක් 3ක් වගේ යනකොට ඔබටම ඔබේ හිත තුල පවතින නිදහස්භාවය, එහෙම නැත්නම් සැහැල්ලුභාවය, ප්‍රීතිමත් ස්වභාවය, හිත තුල පවතින නැවුම් බව, හිත තුල පවතින ප්‍රමෝදමත් භාවය ඔබටම අත්විඳින්න පුළුවන් හැකියාවක් ඔබ තුලින්ම ගොඩනැගෙනවා. එහෙනම් පින්නතුනි පුළුවන් නම් දවසකට අඩුම තරමේ විනාඩියකට විනාඩි 40ක්වත් අවම වශයෙන් සමහරක් අයට පුළුවන්කම හම්බ වේවි තමන්ගේ උනන්දු වමනාව අනුව දවසකට උදේවරුවෙත් විනාඩි 40ක් සවස්වරුවෙත් විනාඩි 40ක් ඔබට මෙන්න මේ ආකාරයෙන් සක්මන් භාවනාව කරන්න පුළුවන් නම් මම මේ කියලා දුන්නු විදියට ඊළඟට ඔබට පුළුවන්කම හම්බ වේවි ඊළඟ දේශන දෙකේදී මම මේ සක්මන් භාවනාව තුලින් සෝතාපන්න මාර්ගයට ප්‍රවිෂ්ඨ සෝතාපන්න මාර්ගය අහපු එහෙම නැත්නම් සෝතාපන්න මාර්ගයට ප්‍රවිෂ්ඨ කෙනෙක් කොහොමද මෙන්න මේ තුල පවතින උදේවය ඥානය දකින්නේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්කම ඔබට ඇති වේවි කොහොමද දැන් ඔබ මේ භාවනාව පුරුදු පුහුණුවේ යෙදීම තුලින්. එහෙනම් ඔබට පුළුවන් දැන් මේ භාවනාව පුරුදු පුහුණුවේ යෙදෙන්න දවසකට අඩුම තරමේ විනාඩි 40ක්වත් ඔබ මේ භාවනාව කරන්න. ඒ වගේම පුළුවන් නම් උදේත් හවසත් මෙන්න මේ උදේවරුවටත් විනාඩි 40කුත් සවස්වරුවට විනාඩි 40කුත් කරන්න. බොහොම සැහැල්ලුවෙන් කරන්න, නිදහස් මනසින් කරන්න. ඒ වගේම බොහොම නිදහසේ මෙන්න මේ දේ කරන්න. කිරීම තුලින් ඔබට මේ මොහොත තුල පවතින ප්‍රමෝදමත් භාවය, ප්‍රීතිමත් ස්වභාවය ඔබට